ඔයා නිකමට හිතන්න ඔය ජීවත් වෙන ගෙදර කිසිම විදිහකින් වෙන් කරපු නැති ගෙදරක් කියලා. කිසිම තැනකින් බිත්ති නැතුව, කාමර නැතුව, තනිකරම හතරස් කොටුවක් වගේ ලොකු හෝල් එකක ඔයත් එක්ක තවත් කට්ටියක් ජීවත් වෙනවා කියලා. මං අහන්නේ ඔයාට නිදහසේ පාඩුවේ ඔයාගේ පුද්ගලිකත්වයක් තියාගෙන ඒ වගේ තැනක ජීවත් වෙන්න පුළුවන්ද? හැමෝටම හැමදේම පේනවා. ඔයාට කිසිම පුද්ගලිකත්වයක් නැහැ. ප්‍රයිවසි එකක්. No boundaries. අන්න ඒ වගේ තමයි ඔයාගේ ජීවිතයත්. ජීවිතයට කොච්චරනම් boundaries වැදගත්ද කියන එක මම ඔයාට කියනවට වඩා ඔයාම පොඩ්ඩක් කල්පනා කරන්න ඔයාගේ ජීවිතේ නරක අත්දැකීම් ගැන. මිනිස්සුත් එක්ක, දේවල් එක්ක, බැඳීම් එක්ක ඇතිවුණු ප්‍රසන්න නැති, කරදරකාරී, ඕන්ට වැඩිය ගිය දේවල් එක්ක. මතක ඇතිනේ. ඉතින් මට මතක් කරන්න ඕනේ දැන්වත් ඔයා අරයාගේ හිත රිදෙයි, මෙයාගේ හිත රිදෙයි කියලා හිතන්න නැතුව ඔයා ගැන හිතලා ඒ සීමා මායිම් බැඳගන්න ඔයාගේ ජීවිතේ වටේ. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඔයා කෙනෙක්ට අගෞරව කරනවා කියලා. එහෙමත් නැත්නම් ඒ කෙනාව පහතට සලකනවා කියලාවත්. නැත්නම් ආදරය අඩුයි කියලාවත් නැහැ. ඒකෙන් දිස් වෙන්නේ ඔයාගේ ආත්ම ගරුත්වය, self respect එක. එතකොට මිනිස්සු පවා හිතයි ඔයා හරි high valued person කෙනෙක් කියලා. අනිත් අය කොහොම හිතුවත් මම ඔයාට මේ කියන්නේ මතක් කිරීමක්. set boundaries මේ දැම්ම. එහෙනම් අපි ආයෙත් පොඩ්කාස්ට් එකකින් හම්බෙමු. මට ඕනේ මේ දේ ඔයාට මතක් කරන්න. ඔයා ඔයාගෙන හිතන්න ඕනි. සුබ දවසක්.